කොහොමද ඉතින් ඔයාලා ගොඩාක් හොඳින් පරිස්සමෙන් සතුටින් ඇති කියලා හිතනවා. අදත් රීඩින් එකක් අරන් ආවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඔයා මේ වීඩියෝ එක හැමෙන් දකිනවා නම් ඔයා ගැන කෙනෙක් හිතන් ඉන්නවා මේ වෙලාවේ. ඔයා ගැන කෙනෙක් හිතනවා මේ වෙලාවේ. ඉතින් ඒක නම් කවුද මොන වගේ කෙනෙක්ද මොනවද කරන්න කියලා අපි බලමු මේ වීඩියෝ එකෙන්. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක පොදු රීඩින් එකක්. ඉතින් ඔයාලට ප්‍රයිවට් රීඩින් එකක් ඕන නම් ඔයාගේ ජීවිතේ ඕනම ප්‍රශ්නයකට මට WhatsApp message එකක් දාන්න. ඊටම සාධාරණ මුදලකට ඔයාලට රීඩින් එකක් ගන්න පුළුවන් කියලාත් මතක් කරනවා. ඒ වගේම මේකෙදි ඔයා ගැන හිතන කෙනා ඒ කියන්නේ ඔයා දැනුවත් හෝ නොදැනුවත් ඔයා ගැන හිතන කෙනා මොන වගේද කියලා මම කිව්වොත් ඔයාලට ටිකක් හිතන්න පුළුවන් මේ කෙනා වෙන්නේ නැති මං ගැන හිතන්නේ කියලා. මොකද ගොඩක් දුරට මේ කෙනා ඔයාව දන්න හඳුනන කෙනෙක්. ඒ නිසා අපි බලමු දැන් ඔයා ගැන හිතන්නේ කවුද කියලා වැඩි කතා නැතුව. ඉතින් මම ඔයාලට දැන් මෙතන නම්බර්ස් 3ක් පේනවා. ඒකෙන් ඔයාගේ වැඩිපුරම හිත යන රූපේ මේ නම්බර්ස් 3ට තියෙන රූපේ වැඩිපුරම හිත යන රූපේ තෝරගන්න. එතකොට ඒ රූපෙත් එක්ක ඒ රූපෙට අදාළ රීඩින් එක බලන්න. ඒ රීඩින් එකේ තමයි ඔයාට ඕන කරන දේ තියෙන්නේ. මෙතනදී ඔයාලා නිකන් හරි එකපාර මං කියන්නේ එකපාර මේක හොඳයි එහෙම නෙමෙයි. එකපාරම දෙකකට හිත යනවා නම් අනිවාර්යෙන් මේ රීඩින් දෙකම බලන්න. මොකද ඒ දෙකෙන් එකක ඔයාට හරියන කෙනා ඔයාගෙන හිතන කෙනා හරියන කෙනා නෙමෙයි ඔයාගෙන හිතන කෙනා ඉන්න පුළුවන් නිසා මේක මම කිව්වේ එකපාරටම මේ හිත ගියත් විතරයි හැමෝටම නෙමෙයි. සමහරක් අයට මේ දෙකෙන් මේ තුනෙන් දෙකකටම හිත යනවා කෝකද තෝරගන්න බැරි කියලා. අන්න එහෙම අවස්ථාවක් આવුත් විතරයි ඔයාට තෝරගන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව මේක තමයි මම තෝරගන්නේ මට හිත ගියේ මේකට කියලා. ඒක හැබැයි මං කියන්නේ එකපාරටම ඒකට හිත යන්න ඕනේ. ඉතින් එහෙම තෝරලා ඔයාට අදාළ අංකයට අදාළ රීඩින් එක බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අංක 1 තෝරගත්ත ඔයාට තමයි මේ රීඩින් එක. ඉතින් මේක පොදු රීඩින් එකක්. ඔයාට ප්‍රයිවට් රීඩින් එකක් ඕන නම් මට WhatsApp message එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ අංක 1 තෝරගත්ත ඔයා ගැන හිතන මේ වෙලාවේ හිතන කෙනා ඒ කියන්නේ එයා ගොඩාක් වැඩිපුර කතා බහ නොකරන ඒ කියන්නේ කතා බහ නොකරනවා කියන්නේ යා නිකන් গুপ্ত චරිතයක් කියන එක නෙමෙයි. කතාව අඩුයි වැඩ වැඩි තියෙන්නේ. බොරුවට කියෝ කතා කර ඉන්නවා විතරක් නෙමෙයි. කතා කර ඉන්නේ නැහැ. එයාගේ වැඩ. ඒ කියන්නේ එයා වැඩ කරලා පෙන්නන පුජ්‍යරෙක් කියලා කියන්න ඕනේ. මේ අංක 1 තෝරගත්ත ඔයා ගැන හිතන කෙනා. ඉතින් එයා මේ අර මේ අපි දැන් හිතමුකෝ මේ අර සිහින ලෝකේ අන්නේම සිහින ලෝකේ ඉන්නේ නෑ. එයා මේ රියල් ලයිෆ් එකේදී මේ කොහොමද මේක වැඩ කරන්නේ කොහොමද මෙහෙම කරන්නේ අන්න එහෙම හිතලා වැඩ කරන කෙනෙක්. හරියට එයා කරන වැඩේට මූලිකත්වයේ දීලා වැඩ කරන වගේ කෙනෙක්. ඉතින් එතකොට මේ එයා හරිම ලෝයල්. ගොඩක් වෙලාවට අර මේ කට්ටියත් එක්ක එකතු වෙලා අර එහෙම ගොඩාක් වෙලාවට වැඩ කරන කෙනෙක් නෙමෙයි. තනියම වගේ වැඩ කරන හැබැයි වැඩ හරියට කරන. එයාට අදාළ වෙන එයා නිරත වෙන කාර්යය හරියටම පැහැදිලිව හොඳින් කරන කෙනෙක්. එහෙම බොරුවට කියෝකු ඉඳ එහෙම වැඩ කල්දදා ඉන්න එහෙම කෙනෙක් නෙමෙයි. එතකොට අර මම කිව්වනේ ඔයා ගැන හිතනවා කියලා. ඒ හිතනකොට දැන් ඔයා ගැන හිතනකොට එයා හිතන්නේ මේ මෙතන අර රොමැන්ටික් ගතියක්වත් මේ නැත්තම් ටයිම් පාස් කරගන්න මම මෙයාව මෙයාත් එක්ක ඉන්න ඕන ගතියක්වත් එහෙම ගතියක් නෙමෙයි. ඒ කියන්නේ මේක මගේ ඇත්ත ජීවිතේදී කොහොමද මෙයාත් එක්ක ජීවත් වෙන්නේ. ඒ කියන්නේ කොහොමද මම මෙයාව මගේ ඇත්ත ජීවිතේට සම්බන්ධ කරගන්නේ. අන්න එහෙම එකක් තමයි හිතන්නේ. ඒකෙන් අපිට ගන්න පුළුවන් මෙයා ඔයා ගැන ඇත්තටම හිතන කෙනෙක්. හරිද? ඔයා ගැන ඇත්තටම හිතන කෙනෙක්. දැන් ඔයාට හැම කෙනෙක් හිතන කෙනෙක් වාට දැනিলা තියෙනවා නම් ඔයාව ක්‍රෂ් එකක් කරගෙන වගේ ඉන්නවා කියන එක වාට දැනিলা තියෙනවා නම් මේ වෙනකොට කෙනෙක්
ඔයා හිතේ හිටියා නම් මේක බොරුවක්ද ඇත්තද මෙයා ටයිම් පාස් කරනවද මෙයා ගොඩක් ගෑ ළමයි එක්ක හරි පිරි ළමයි එක්ක සම්බන්ධකම් පවත්වන දන්නේ ඒ වගේ හිතේ හිටියා නම් මට කියන්න තියෙන්නේ එයා එහෙම ගොඩක් එහෙම කෙනෙක් නෙමෙයි. එයා සාමාන්‍ය කෙනෙක් ගැන හිතනවා නම් එයා කෙනෙක් ගැන හිතනවා නම් ඒක ඇත්තටම තමයි එයා හිතන්නේ. එයාට මේ එහෙම ටයිම් පාස් කර ඉන්න එහෙම එකක් එයාගේ ජීවිතේ නෑ කියලා කියන්න. ඒ වගේම එයා කරන ජොබ් එක ඒ වගේ බැලුවොත් එයා ගොඩක් දුරට ඔය බැංකින්, ඉන්ජිනියරින්, ඇග්‍රිකල්චර් අන්න ඒ වගේ ඔෆිස් ජොබ් එකක් අන්න ඒ වගේ දේවල් තමයි කරන්නේ. ඒ කියන්නේ මේ එයා ස්ථීර ජොබ් එකක් වගේ එකක් තමයි එයා කරන්නේ මේ වෙනකොට. ඉතින් ඒකට සමස්තයක් විදියට ගත්තත් මෙයා අර ප්ලේ බොයි, ප්ලේ ගර්ල් අපි කියන්නේ මේ එහෙම කෙනෙක් නෙමෙයි. හරිම සංසුන් සීරියස් එයාගේ අනාගතය ගැන මේ හීනමවල ඒ වෙනුවෙන් වැඩ කරන ඒ වගේ මෙයාගේ පාර්ට්නර් ගැන ගොඩක් හොඳින් හිතන අන්න එයාට ගෞරව කරන අන්න ඒ වගේ කෙනෙක් තමයි මේ ඔයාගෙන හිතන කෙනා. ඉතින් ඔයාට මේ වෙනකොට එහෙම කෙනෙක් මුණ ගැහිලා තියෙනවා නම් එහෙම කෙනෙක් ගැන දැනුවත් භාවයක් තියෙනවා නම් චුට්ටක් එහෙම දෙතුන් දෙනෙක් හරි ඉන්නවා නම් ඔයාට හිතන්න පුළුවන් මෙන්න මේ කෙනා ගැන තමයි කිව්වේ කියලා. එතකොට ඔයාට දැන් ඔයා මේ වෙනකොට සිංගල් කෙනෙක් නම් ඔයාට තීරණයක් ගන්නත් ඒකෙන් අවස්ථාවක් එයි කියලා මං හිතනවා. ඉතින් කල්පනා කරලා බලලා එහෙම කෙනෙක් ඉන්නවා නම් ගොඩක් මේ රීඩින් එක බලපු මේ කාඩ් එක තෝරගත්ත කෙනාට මේ විදිහ එකක් තියෙන්න ඕනේ. සමහරක් විට මේක පොදු රීඩින් එකක් හින්දා එක්කෙනෙකුට දෙන්නෙකුට එහෙම නොවෙන්න පුළුවන්. ඉතින් ඔයාගෙන එහෙම හිතාගෙන ඉන්නවා නම් කෙනෙක් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙම නැත්තම් 11 කියලා ටයිප් කරන් යන්න තව කාට හරි ඒක දකින්න. ඉතින් ආයෙත් මතක් කරනවා ඔයාට මොකක් හරි ප්‍රයිවට් රීඩින් එකක් ගන්න ඕන නම් හිත ඉන්න නැතුව ඉක්මනට එන්න WhatsApp පැත්තට සාධාරණ මුදලකට ඔයාට වගේ ජීවිතේ ප්‍රශ්න 3ක් වගේ හිතේ දැවෙන ප්‍රශ්න 3ක් මගෙන් අහලා එකට විසඳුම් ලබා ගන්නත් පුළුවන් කියන එක මතක් කරනවා. ඉතින් ආයෙත් රීඩින් එකක් අරන් එන්නම්. එතකම් පරිස්සමෙන් සතුටින් ඉන්න. අංක 2 දෙවෙනි රූපෙට හිත ගිය ඔයාට තමයි මේ රීඩින් එක. ඉතින් ඔයාගෙන කෙනෙක් හිතනවා මේ වෙලාවේ ඔයා ඒක දන්නවා. ඒ කෙනා මොන වගේ කෙනෙක්ද කියලා තමයි අපි දැන් බලන්න යන්නේ. එයා ගැන කිව්වොත්, එයාගේ ලයිෆ් එක ගැන කිව්වොත් එයා ගොඩාක් මේ ඒ කියන්නේ ස්ට්‍රෙස් එකේ ඉන්න කෙනෙක් කියලා කියන්න ඕනේ. එයාගේ පවුල එහෙම නැත්නම් එයාගේ පර්සනල් දේවල් ඒ වගේ දේවල් එක්ක එයා මේ ස්ට්‍රෙස් එකේ ඉන්නවා. මොකද එයා ඒ දේවල් සමානව කියන්නේ කාට මේ කිසිම දැනක වැරද්දක් වෙන්නේ නැතිව පවුලත් ගොඩ යන්න ඕනේ, මාත් ගොඩ යන්න ඕනේ වගේ මයින්ඩ් එක තමයි එයා ඉන්නේ. ඉතින් මේ අර ඒකත් එක්ක එයාට මෙහෙම ආදරය කර ගිහිල්ලා ඔයාගෙන හිතනවා. මම මේ ගැන ඔයාගෙන හිතන කෙනා මේ වෙලාව හිතන්නේ මොනවාද කියලා. ඉතින් ඒවත් එක්ක ඔයාගෙන් කියන ඔයත් එක්ක ජීවිතයක් ගත කරන්න සූදානම් වුණොත් මට මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද? මට මේක හැන්ඩල් කරගෙන යන්න පුළුවන්ද? මට මේ හැමදේම මේ බැලන්ස් කරගන්න පුළුවන්ද කියන එක එයා ගොඩාක් හිතනවා. සමහර විට ඒ හිතන නිසාම ඔයාගෙන් මේ වෙනකොට මේ ගැන අහන්නවත් ඔයාට මේ ගැන ඉඟියක්වත් දෙන්න එයා සූදානම් නැහැ කියලා කියන්න ඕනේ. ඔයාට මේ වෙනකොට මොකක් හරි දෙයකින් දැනගන්න හම්බ වෙනවා ඔයාගෙන හිතන කෙනෙක් ඉන්නවා කියලා. ඒ කෙනා මෙන්න මේ වගේ පුජ්‍යලේද කියන එක චුට්ටක් බලන්න. එයාගේ ජීවිතේ මේ වගේද කියලා. ඉතින් එයා පොඩ්ඩක් ස්ලෝ වෙලා ඉන්නේ. ඔයාගෙන් මේ ගැන අහනවාද? ඔයත් එක්ක ජීවිතයක් අලුත් ජීවිතයක් පටන් ගන්නවද? ඔයාව එයාගේ පාර්ට්නර් හැටියට තෝරගන්නවද? එයාගේ ජීවිතයට ගන්නවද කියන එක එයා ටිකක් හිතන ගමන් තමයි දැන් ඉන්නේ. ඉතින් හොඳ ඒ කියන්නේ මිනිස්සෙක් විදිහට හරි හොඳයි. එහෙම මේ හොඳට වැඩ කරන හැමදේම අර බැලන්ස් කරගෙන එහෙම කරන කෙනෙක්. ඉතින් ඒ උනාට අර ගැටලුවත් එක්ක එයා චුට්ටක් ස්ලෝ වෙලා ඉන්නේ කියලා, එක තැන නැවතිලා වගේ ඉන්නේ කියලා කියන්න ඕනේ. මොකද එයාගේ ෆුල් ටයිම් එක ඔයාට ફોකස් කරලා ඉන්න එයාට දැන් එනර්ජි එකක් නැහැ.
ඇත්තම කතාව. ඉතින් ඒ නිසා මේ ඔයාවත් කියන්නේ ඔයාවත් යාගේ ජීවිතේට එකතු කරන් ඔයාවත් හැන්ඩල් කරන්න පුළුවන්ද කියලා එයා හිතනවා. එහෙම තමයි එයාගේ ෆීලින් මේ වෙලාවේ ඔයා ගැන. එතකොට එයා ගොඩාක් ඒ කියන්නේ එයා ජොබ් එකක් විදියට එයා වැඩ කරන එක කියන්නේ ජොබ් එක අපි බැලුවොත් ගොඩක් එයා ගොඩ වෙලාවක් වැඩ කරන කෙනෙක්. ලොකු පැය ගාණක් වැඩ කරන කෙනෙක්. ඒ කියන්නේ සමහර බිස්නස් තමන්ගේ දෙයක් අනේ වගේ කරන ඒ වෙනුවෙන් ගොඩ වෙලාවක් එයා වෙන් කරන කැප කරන කෙනෙක්. ගොඩක් වෙලාට මේ එයා ඔෆිස් ටයිප් ජොබ් එකක් නෙමෙයි කරන්නේ. ගොඩක් වෙලාට එයා යාගේම දෙයක් හෝ එහෙම සම්බන්ධ දෙයකට සම්බන්ධ වෙලා තමයි එයා මේ වෙනකොට වැඩ කරන්නේ. ගොඩක් වෙලාවට දැන් මෙහෙම හිතමුකෝ ඔයාට ඉන්නවා ඔයාට හිතෙනවා මේ කෙනා මං ගැන හිතෙනවා මට ක්‍රෂ්. ඇයි මෙයා මං ඒ වුණාට මගෙන් ඒක අහන්නේ නැත්තේ? ඇයි එයා මට මේක දැනෙන්න දෙන්නේ නැත්තේ? කියලා ඔයා හිතනවා වෙන්න පුළුවන් මේ වෙලාවේ. ඒක ගොඩක් වෙන්නේ එයාගේ අර ප්‍රශ්න හින්දා එයාගේ ජීවිතේ තියෙන ඒ ප්‍රශ්න හින්දා ඔයාවත් බැලන්ස් කරන් යන්න පුළුවන්ද කියලා එයා තනියම හිතන නිසා. නැත්තුව ඔයාගෙන ෆීලින් එකක්වත් ඔයාගෙන ආදරයක්වත් ඔයාගෙන හිතන්නේවත් නැහැ කියලා නෙමෙයි. ඔයාගෙන හිතේ තියෙනවා හැබැයි මේක මට කරගෙන යන්න පුළුවන්ද කියන එක එයා තාමත් හිතනවා කියලා තමයි ඔයා තෝරගත්ත කාඩ් එකට කියන්න පුළුවන් වෙන්නේ. එතකොට ඉතින් ඔයා එතකොට චුට්ටක් ඔයාගෙන කියන්නේ අනිත් පළවෙනි කාඩ් එක ආපු අයට වගේ නෙමෙයි ඔයාට චුට්ටක් හිතලා බලන්න වෙනවා මේ කෙනා ගැන. සමහර විට ඔයාට එයා කියන්නේ ඔයාගෙන් එයා ඇහුවොත් මෙහෙම අපි සම්බන්ධයකට යමුද කියලා ඔයාට ටිකක් හිතන්න වෙනවා. මම මේ කිව්ව ටයිප් එකේ කෙනෙක් නම් එයා. එහෙම ටයිප් එකේ කෙනෙක් නෙමෙයි නම් එච්චර හිතන්න ඕනේ නැහැ. හැබැයි මෙහෙම කිව්ව ටයිප් එකේ කෙනෙක් නම් ඔයාට එහෙම හිතෙනවා නම් ඒ ටයිප් කියලා ඔයා ටිකක් හිතන්න ඕනේ කියලා කියනවා. I think ඔයාට මේක පොදු රීඩින් එක සමහරක් කෙනෙක්ට මේක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට ප්‍රයිවට් රීඩින් එකක් ඕන නම් ඔයා ආදරය කරන කෙනා මොන වගේ කෙනෙක් වේද? ඔයා කොයි කාලේ ආදරය කරන්නේ නැයිද? ඔයා කොයි කාලේ විවාහ වෙයිද? ඔයා විවාහය සාර්ථක වෙයිද වගේ දේවල් වලට ඔයාට ප්‍රශ්න තියෙනවා නම් එන්න WhatsApp පැත්තට මැසේජ් එකක් දාන්න. ඊටම සාධාරණ මුදලකට ඒ හැම දෙයකටම විසඳුම් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් එන්නම් අලුත් වීඩියෝ එකක් අරන් ආයේ එතකන් පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම. අංක 3 තෝරගත්තා. තුන්වෙනි කාඩ් එකට හිත ගියේ. තුන්වෙනි රූපෙට හිත ගියේ. ඔයාට තමයි මේ රීඩින් එක. ඔයා ගැන කෙනෙක් හිතනවා. ඒ කෙනා මොන වගේ කෙනෙක්ද මොනවාද ඔයා ගැන හිතන්නේ කියලා අපි බලමු මේ වීඩියෝ එකෙන්. අපි බලමු මේ එයා ගැන එයාගේ විදිහ ගැන. මෙයා ටිකක් ලීඩර් ටයිප් එකේ කෙනෙක්. ලයිෆ් එක අර බැලන්ස් කරන් යන ඒ වගේම ගොඩක් නීති තියෙන ඩිසිප්ලින් තියෙන කෙනෙක්. එයා ගොඩක් අර මේ පර හදවතට ඉඩ දීලා අර ඒ කියන්නේ හරිම බොළඳ විදිහට හිතන කෙනෙක් නෙමෙයි මෙයා. මෙයා හරීම අර කියන්නේ ජීවිතය ගැන වැඩිය ලොකුවට හිතන කෙනෙක්. බොළඳ විදිහට හිතන කෙනෙක් නෙමෙයි කියලා කියන්න ඕනේ. කොහොමද එයා මේ හැමෝම මේ අර නීති දාලා ඒ වගේම අර නායකත්වය අරගෙන හැමතැනම නායකත්වය අරගෙන වැඩ කරන කෙනෙක්. අන්න එහෙම කෙනෙක් එයා. නීති දානවා කියන්නේ මම කියන්නේ මේක අර හිර කරලා දාන නීති නෙමෙයි. එයා හරි මෙහෙම ඒ කියන්නේ එක ලයින් එකකට වැඩ කරන කෙනෙක්. මට මේ දේ මෙහෙමයි වෙන්න ඕනේ. මම මේ දේ මෙහෙමයි කරන්නේ. අන්න ඒ විදිහට හැමතැනම යන තැන නායකත්වය අරගෙන යාගෙන ජොබ් එකේ යාගේ පවුලේ හැමතැනම යා නායකත්වය අරගෙන වැඩ කරන කෙනෙක් කියලා කියන්න ඕනේ. ඉතින් ඔයා චුට්ටක් කල්පනා කරලා බලන්න ඔයාගෙන හිතන කෙනෙක් මෙහෙම ඔයාගේ ඔළුවේ අදහසක් තියෙනවා නම් ඒ කෙනා මේ වගේ කියලා එහෙම හිතනවා කියලා හිතෙන්නේ නැත්තම්
සමහරට මේ අර ඔයාලට මේ කියන දේවල් වලින් හිතන්න පුළුවන් මේ කෙනාගෙන තමයි මේ කියන්නේ කියලා. මම හිතනවා මම මේ කියන දේවල් හරි කියලා. ඒ වගේම එයා රිලේෂන්ෂිප් එකක් ගැන හිතන්නේ මේ ඒ කියන්නේ ඒකේ රිලේෂන්ෂිප් එනර්ජි එකේදී තියෙන්නේ කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕනේ. අර යාගේ ජීවිතයේ තියෙන නීතිය වගේම තමයි. යාර ඒකට දාගෙන තියෙනවා. යා තනියම නීති ටිකක්. අන්නේ ඒක තමයි යා රිලේෂන්ෂිප් එකක් ඇතුලේ තියෙන්නේ. ඔයා ගැන හිතනකොට මේ ඔයා ගැන කැෂුවලි හිතන්නේ නැහැ. මේ අර කියන්නේ යා සීරියස් හිතනවා. මේ කෙනා මගේ ජීවිතේට ෆිට වෙයිද? මගේ ලයිෆ් එකට ෆිට වෙයිද? මේ කනෙක්ෂන් එක දිගටම මට තියාගන්න පුළුවන් වෙයිද කියනක හරියට මේ එයා එක ලොකුවට හිතනවා. හරිද? එයා එක රොමැන්ටික් වෙලා හරිම බොළඳ වෙලා එහෙම හිතන්නේ නැහැ. ඒ නිසා සමහරට ඔයාට එයාව මේ වෙනකොට අඳුනගන්න නැති වෙන්න පුළුවන්. මොකද එයා එක පෙන්නන කෙනෙක් නෙමෙයි. ගොඩක් වෙලාවට එයා බිස්නස් ඕන කෙනෙක්, මැනේජර් කෙනෙක්, පොලිස් ටයිප් ජොබ් එකක් කරන, ආමි නේවි අන්නේ වගේ ජොබ් එකක් කරන, මොකක් හරි ජොබ් එකේ සීනියර් තනතුරක් කරන කෙනෙක්, තනතුරක ඉන්න කෙනෙක් කියලා තමයි මට ජුටක් කියන්න පුළුවන්. ඉතින් එයා හොඳ ඒ කියන්නේ හොඳ පවර් එකක් තියෙන කෙනෙක්. එයාට රෙස්පෙක්ට් කරයි කියලා බලාපොරොත්තු වෙන කෙනෙක්. එයාට ඒ රෙස්පෙක්ට් එක ලැබෙන කෙනෙක්. ඔයා ගැන හිතනවා. හැබැයි මම මෙන්න මේ ප්‍රමාණයට විතරයි ඔයා ගැන හිතන්නේ කියන එක තමයි එයාගේ ඔළුවේ තියෙන හැමතිස්සෙම. හරිම ස්ට්‍රෝං. එයා ගන්න තීරණ හරි ලොකු තීරණ උනාට, එයා කරන්න හදන වැඩ ලොකු උනාට, එයා නීති දැම්මට එයා මේ වැඩේ කාන්ට පැහැදිලිව ලස්සනට කරන කෙනෙක් කියලා කියන්න ඕනේ. ඉතින් මේක පොදු රීඩින් එකක්. ඔයාට ප්‍රයිවට් රීඩින් එකක් ඕන නම් ඔයාගෙන හිතන්නේ කවුද? ඔයාට ආදරය කරන්නේ කවුද? ඔයා ආදරය කරන මේ කාලේ සුදුසුද? වගේ විවාහ වෙන්නේ කොයි කාලේද වගේ දේවල් ඔයාට දැනගන්න ඕන නම් ඉක්මනට එන WhatsApp පැත්තට මැසේජ් එකක් දාන්න. ඊටම සාධාරණ මුදලකට ඔයාට ඒ දේවල් වලට උත්තර ගන්න පුළුවන්. ඉතින් අලුත් වීඩියෝ එකක් රීඩින් එකක් අරන් එන්නම්. එතකන් පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම.